මේගොල්ලන්ව පාවිච්චි නොකරන්න මේගොල්ලන්ව මුදා හරින්න මේ ඔක්කොමලා ඉන්න ඕනේ කැලේ. ඉතින් අපි සත්තුන්ව පාවිච්චි කරනවා එක එක දේවල් වලට. ඒ පාවිච්චි කිරීම තුළ වෙන හිංසනය අවම කරන්න තමයි අපි ඔක්කොමලා මං හිතන්නේ කැප වෙන්න ඕනේ. දැන් මේ අලියතුන්ට අපි ඉතිහාසයෙන් ධම්ම පාවිච්චි කරේ මේ දන්වල කියන එක. ඉතින් මේ දන්වල ගැන නොයෙකුත් මතවාද ගොඩනගෙන්න ගත්තා. අර දන්වල වදින කාරණාව කියන්නේ පාදේ වදින එක අවම කරන්න. ඉතින් ඒකට ගොඩක් සහාය වුණා මට මාලිගාව. මේ වසරේදීත් අපි මේ බෙල්ට් එක අපේ දළදා මාලිගාවේ අලියතුන්ට පෙරහැර කාලයේදීත් අපි පාවිච්චි කරනවා. ඒ කියන්නේ ඒගොල්ලනුත් ජීවීන් ඒගොල්ලන්ටත් සිතවිලි තියෙන ඒගොල්ලන්ටත් දැනෙනවා. මචං සිලෝනියන්ස් අලියතුන් ගැන අපිට තියෙන බොහොම ආදරයක් එහෙම නැත්නම් ගෞරවයක් විශේෂයෙන්ම ආසියාතික රටක අපේ ආගමත් එක්ක මේ අලි ඇතුන් බොහොම බැඳිලා තියෙනවා. ඉතින් කාලෙන් කාලෙට මේ අලි ඇතුන් ගැන විවිධ කතාබහ සමාජයේ ඉදිරිපත් වෙනවා. විශේෂයෙන්ම අලි ඇතුන් වගේ මේ සද්දන්ත සතුන් ගෘහස්ථකරණය කරලා එහෙමත් නැත්නම් හීලෑ කරලා ඔවුන්ව මෙහෙයවනකොට ඒ සඳහා විවිධ උපකරණ භාවිතා කරන්නට වෙනවා. විශේෂයෙන්ම දම්බැල් මුදු ඒ වගේ දේවල්. ඉතින් සමාජයේ එක කොටසක් මේ සම්බන්ධයෙන් නොපසන් හැඟීමකින් පසු වෙනවා මේක අලියතුන්ට කරදරයක් කියලා. ඉතින් කාලයක් තිස්සේ තිබුණු මේ ගැටුමට ප්‍රතිචාරයක් විදියට යම්කිසි නිර්මාණාත්මක කකුල්පටියක් නිපදවලා තියෙනවා. ඉතින් මම දැන් ඉන්නේ ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තියේ. ඉතින් මේ නිර්මාණය මුලින්ම අත්හදා බලලා තියෙන්නේ මේ දළදා මාලිගාවේ ඇත්පන්තියේ ඉන්න අලි ඇතුන්ට. මොකක්ද මේ නිර්මාණය සහ ඒ සාර්ථකත්වය ගැන තොරතුරු ගෙනෙන්නටයි සූදානම්. මම චම්පා ප්‍රනන්දු මම සත්තු සුබ සාධනය කරන කෙනෙක්. මම ඇත්තටම සත්තුන්ට ගොඩක් පොඩි කාලේ ඉඳන්ම කැමති එක්කෙනෙක්. ළමා කාලේ ඉඳන් මම ගත කරේ සත්තුත් එක්ක කියන්නේ මම බඩ පිස්සා. ඉතින් මම මේ ගෙදර අනිත් අය ඉස්කෝලේ යනකොට මම කාලේ ගත කරලා තියෙන්නේ සත්තුත් එක්ක ගෙදර. ඉතින් ඒ කැමැත්ත ඒ ආදරය තිබ්බ දිගටම අලි ඇතුන්ට සේම සියලුම සත්තුන්ට ඒ කියන්නේ ඒගොල්ලනුත් ජීවීන් ඒගොල්ලන්ටත් සිතවිලි තියෙන ඒගොල්ලන්ටත් දැනෙනවා. ඉතින් අපේ යටතේ ඉන්න සත්තු මේගොල්ලන් අපි තමයි මේ සත්තුන් අපේ යටතට පත් කරගන්නේ. නැත්නම් ඒගොල්ලන් නිදහසේ ඉන්න සුනකයා පවා යම්කිසි හිරිහැරයක් සීමාවක් වෙනවා හැම සතාටම අපේ යටතට පත් වුනහම. හැබැයි අපේ වගකීමක් තියෙනවා ඒ සතාට ඒ හිරිහැරය අවම කරන්න. ඉතින් ඕක තමයි මගේ සංකල්පය. එදා මෙදා තුර සතා සිව්පාවා මේ මිනිස්සු අතර තියෙන බැඳීමත් එක්ක යන ගමනක් මේක. ඉතින් අපි සත්තුන්ව පාවිච්චි කරනවා එක එක දේවල් වලට. ඒ පාවිච්චි කිරීම තුළ වෙන හිංසනය අවම කරන්න තමයි අපි ඔක්කොමලා මං හිතන්නේ කැප වෙන්න ඕනේ. එහෙම නැතුව මේගොල්ලන්ව පාවිච්චි නොකරන්න මේගොල්ලන්ව මුදා හරින්න මේ ඔක්කොමලා ඉන්න ඕනේ කැලේ. ඒ වගේ අදහසක් හොඳයි. හැබැයි ඒක යථාර්ථවාදී නැහැ. විශේෂයෙන්ම කතිකාවකට බඳුන් වෙන්නේ අලි ඇතුන්. විශේෂයෙන්ම හීලෑ අලි ඇතුන්. මේ කැලෑවල ඉන්න සත්තු ගැනත් කතා වෙනවා. හැබැයි මේ හීලෑ අලි ඇතුන් පෙරහැර වලට පාවිච්චි කිරීම, ඒ කරන බැඳීම්, ඒ කරන ඇඳුම් ඇඳවීම සහ ඒ පෙරහැරවල වල ගෙන යාම පිළිබඳ ලොකු කතිකාවතක් යනවා. ඉතින් ඒකේ අඩු වැඩි වශයෙන් ඇත්ත නැත්ත තියෙනවා. හැබැයි මම කල්පනා කරේ මේ සත්තුන්ට යම්කිසි වේදනාවක් එනවනම් ඒ අපේ තියෙන ඒගොල්ලන්ගේ විශාලත්වය සලකලා ඒගොල්ලන්ව පාලනය කිරීමට අපි මානවයා හදාගෙන තියෙන ක්‍රමවේද කොහොමද අපි ඒක ඒ සතුන්ට හිරිහැරයක් නොවන විදිහට අවම කිරීමෙන් කොහොමද ඒක කටයුත්ත කරන්න කියන එක. මම ප්‍රදීප් මීනපලාව ශ්‍රී දළදා මාලිගාවේ අලියතුන් බාරව කටයුතු කරන්නේ. ඉතින් අපි මේ අද අලි ගැන කතා කරනකොට මේ
වසර ගානක් තිස්සේ තමයි මේ අලි හීලේ අලි කියන කොටස පැවත එන්නේ. ඒ කියන්නේ රජ කාලේ ඉඳන්ම මේ අලි ඇතුන්ගේ ඉතිහාසයක් තියෙනවා. වත්මකුළු උත්සවවලට රජ කාලේ මේ අලි ඇතුන් භාවිතා කරපුවා. ඒ වගේම මේ හීලේ අලි ඇතුන් ලවා දඬුවම් දීපුවා. ඒ වගේම මේ හීලේ අලි ඇතුන් ලවා මේ හදපු විහෙර විහාරස්ථාන වැව්වමුණු මේ හැම දෙයකට මේ හීලේ අලි ඇතුන් යොදාගත්තා කියන එක ඉතිහාසයේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් වර්තමාන වෙනකොටත් ඒ ආකාරයෙන්ම මේ හීලේ අලි ඇතුන් මේ මිනිසුත් එක්ක මේ සංස්කෘතියත් එක්ක බැඳිලා මේ කටයුතු කරනවා. වර්තමානයේත් මේ පෙරහැර කටයුත්තත් එක්ක ඒක අපිට මනමින් දෙක ගන්න පුළුවන්. ගොඩාක් අයට දෘශ්‍යමාන වෙන්නේ ඔය කකුලේ තියෙන දංවැල්. ඒ දංවැල තමයි ඒක ගොඩක් තුවාල වෙන අවස්ථාවක් තියෙනවා. ඒක තද කරලා බඳින අවස්ථා තියෙනවා. ඉතින් මම ගොඩක් කල්පනා කරා අපිට කොහොමද මේ දංවැල වෙනුවට යම්කිසි දෙයක් අපිට පාවිච්චි කරන්න පුළුවන්ද? හැබැයි ආරක්ෂිතව. ඒක හරිම වැදගත්. ඉතින් ඔතෙන්ද තමයි මං හිතන්නේ මම ගොඩක් අවුරුදු ගානක් තිස්සේ මේ ගැන කල්පනා කරා. මම මේක යෝජනා කරා අලියැත්තුන්ට සමීපව ඉන්න කට්ටියට. හැබැයි මොකක් හරි ගිලිහීමක් වුණා. එතනින් ඒ කටයුත්ත වුණේ නැහැ. මට මේ ප්‍රදීප් මියම්පලාව මහත්මයා මෙතන හස්තිගේ බාරව ඉන්න මහත්මයා පැවසුවෙත් ගොඩක් අය ඔය පටිය හදන්න මාලිගාවට ආවා කියලා. හැදුවත් ඒක හැබැයි සාර්ථක වෙලා නැහැ. ඇත්තටම දැන් මේ අලි ඇතුන්ට අපි ඉතිහාසයෙන් ධම්ම පාවිච්චි කරේ මේ දන්වල කියන එක. ඉතින් මේ දන්වල ගැන නොයෙකුත් මතවාද ගොඩනගෙන්න ගත්තා වර්තමානයේදී මේ අලි ඇතුන්ට ආදරය කරන ගොඩාක් අයත් එක්ක. ඉතින් ඇත්තටම අපි දන්නවා මේ අලි ඇතුන්ට මේ දන්වල හානියක් නැහැ කියන එක. නමුත් මේ බලන් ඉන්න අය මේ දන්වල ගැන ගොඩක් කතා කරන නිසා ඉතින් අපි හිතුවා මේ දන්වල ගැන අපි දන්වලත් එක්ක වෙනත් දෙයකට යන්න පුළුවන්ද කියලා අපි නොයෙකුත් අත්අදා බැලීම් කරා. ඇත්තටම ඒ කිසිම දෙයක් ඇත්තටම සාර්ථක වුණේ නැහැ. පසුව තමයි මේ චම්පමිස් ඇවිල්ලා මේ ගරු දිවල්නෙතුමාව හම්බෙලා මේ බෙල්ට් එකක් අඳුන්ලා දුන්නේ. ඉතින් ඒ වෙලාවෙත් නිලමෙතුමා උපදෙස් ලබා දුන්නේ එතුමියට මේක සාර්ථක වෙන්න නම් මේක ගොඩක් අධ්‍යයනය කරලා කරන්න ඕනේ කියලා. ඉතින් ඒදී අවුරුද්දක විතර කාලයක් මේක අත්හදා බැලුවා. මම ඉස්සෙල්ලම මෙන්න මේ අපේ සාමට තමයි මම මේ ටෙස්ට් කරන්න පටියක් හැදුවේ. අවසර අරගෙන මාලිගාවෙන් ඒක ටෙස්ට් කරලා ඒකට මට ගොඩක් උදව් වුණා. කනිෂ්ක කියලා එක්කෙනෙක් මේ නුවර බණ්ඩ බූට් වර්ක්ස් එකේ වැඩ කරන මහත්මයෙක්. එයා තමයි කිව්වේ ඕක ඊට වඩා ශක්තිමත් වෙන්න ඕනේ කියලා. එයාගේ දැක්මක් අනුව තමයි ඔය ඇතුළට දාලා තියෙන්නේ අපි මේ යකඩ පට්ටල් දෙකක්. ඒකට තමයි මුදු දෙක වැටිලා ඒකට තමයි ලොක් එක වැටෙන්නේ. ඒතර දංගල වැටෙන්නේ ලොක් එකට. ඉතින් ඒ කටයුත්තට මට ගොඩාක් එතුමාගේ අදහස පාදක වුණා. හැබැයි ඊට පස්සේ මගේ කල්පනාව තිබ්බේ මම හස්ති පාලකලත් එක්ක මේක ඒගොල්ලන්ගේ වචනේ මට ඕනේ. ඒගොල්ලන් බෑ කිව්වොත් හරි හා කිව්වොත් තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒක තමයි මාලිගාවත් කියන්නේ. මාලිගාවේ බලධාරීනුත්. එතකොට ඒ කටයුත්තට යන්න මම සෑහෙන්න මහන්සියක් වුණා. මොකද මේක හදමින් යනකොට හස්ති පාලක මහත්තුරු කිව්වා මෙතෙන්ට මේක වුණොත් හොඳයි මෙහෙම වුණොත් හොඳයි යනාදි වශයෙන්. ඒදී අපිට මේකේ අසාර්ථක තැන් ගොඩක් අපිට හමු වුණා. ඉතින් ඒවත් අපි මේ නිස් එක්ක කතා කරලා තමයි අද වන විට මේ විදිහේ බෙල්ට් එකක් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේක ගොඩාක් වෙලාවට දැනට සාර්ථකයි. ඉතින් ඉදිරියේදීත් අපි මේකේ වැඩි තියෙනවා නම් එතුමියත් එක්ක කතා කරලා මේක ගැලපෙන විදිහට අපි සකසා කරන දැනට අපි මේ අලිට පාවිච්චි කරනවා. ඉදිරියටත් සියලුම අලියන්ට පාවිච්චි කරන්න අපි කටයුතු කරනවා. සාමාන්‍යයෙන් පටිය දායින් හරිම කැමති. අපේ දේශිකයෝ විදේශිකයෝ සංචාරක මේ අපි බලන්න යන මිනිස්සු දන්වල දා ඉන්නකොට කකුල් කැපෙනවා අර මේ කියලා අපිට ගොඩාක් චෝදනා කරනවා. එතකොට සාමාන්‍යයෙන් මේ පටිය දැම්මට පස්සේ අපි මෙතනට එන
මේ බලන්න එන හැම දෙනාම ලංකාවේ මිනිස්සු පිටරට මිනිස්සු ඒ හැම දෙනාම මේ දංගල අහක් කරලා මේ පටිය දාලා තියෙන එක ගොඩාක් සතුටුයි. මේ සාමයතිනට මම දැන් මේ පටිය අවුරුද්දක් පමණ කාලයක් ඉස්සරහ කකුලටත් පිටිපස්ස කකුලටත් කකුල් දෙකටම පටිය දාලා තියෙන්නේ. මේ පටිය ඇවිල්ලා අපි හස්තින් ගස මේ අලිගට ගහපුවාම ගස්වල ඉස්සර ගස්වල අකුණු ගන්නකොට දංගල් දිගේ ඇවිල්ලා අලියට අකුණු වදිනවා කියනවා. හැබැයි මේ පටිය අපි ගහකට ගහලා තිබ්බත් අකුණක් ගැහුවත් මේ පටියට අකුණු වදින්නේ නැහැ. යකඩ සම්බන්ධ නැති නිසා මේ අලියට කිසි හානියක් වෙන්නේ නැහැ. අකුණු සංඥාවකුත් වදින්නෙත් නැහැ. මේ පටිය ඉස්සෙල්ලාම අපි නියම ව්‍යාපෘතියක් හැටියට පාවිච්චි කරේ මේක ටෙස්ට් කරේ මිමි ගත්තේ මෙන්න මේ සාම ඇතින්නියගේ. ඉතින් එයා ගොඩක් අපිට සහාය දුන්නා එකට. එයාගේ හස්ති පාලකයි. අවුරුද්දක් විතර වෙනවා දැන් සාමගේ පටි දීලා. අවුරුද්දක්ම එයා දාගෙන ඉන්නවා. මොකද සාමගේ පටි දෙකම දාලා තියෙනවා. ඉතින් ඊට පස්සේ මේ ළඟදී මට මේ දැන් ඉන්න හස්ති පාලක මේ චානක මහත්මයා කිව්වා මේක පොඩ්ඩක් ගෙවිලා කියලා පටිය. ඊට පස්සේ අපි අලුත් පටි දෙකක් ආයෙත් හදලා සාමට දැම්මා. ඒ සාම ඇත්තටම කැමති වුණේ නැහැ එදා ඒ පටිය ගලවනවටවත්. මේ බොහොම සන්තෝෂෙන් ඉන්නවා සාම පටි දෙකම දාලා බොහොම නිදහසේ ඉන්නවා. දැනට අපේ දළදා මාලිගාව අලි ඇතුන් 14ක් පමණ ඉන්නවා. ඒ 14න් අපි දැනට 10කට විතර මේ බෙල්ට් එක අපි ලබා දීලා තියෙන්නේ. ඉතින් අපි ගොඩක් අවස්ථාවලදී මේක වැඩිපුර දැන් පාවිච්චි කරනවා. විශේෂයෙන්ම අපි අලි කීප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ නිතරම පාවිච්චි කරනවා. අපි ඉතින් මේක හොඳයි කියලා කියනවා. අපි ඉතින් දැන්වල වලින් බැඳ හිටියේ. ඉතින් දැන් මේක අපිට පහසුවක් කියලා අපිට දැන් තේරෙනවා. මුලදී නම් පොඩ්ඩක් අතපතක බැලුවා. දැන් නම් ඉතින් එහෙම නැහැ. දැන් ගානක් නැතුව ඉන්නවා එහෙම තියා. මම දැන් මාස 3ක් විතර වෙනවා මේ බෙල්ට් එක දාලා පාවිච්චි කරන්න හැදිලා. ඉතින් තවම නම් මොකවත් දැනගන්න දෙයක් නැහැ. හොඳට තියෙනවා තවම බෙල්ට් එක. මේ පටිය නිර්මාණය කරන්න අපි යොදාගත්තේ රෙදි වලින් නිෂ්පාදිත පටියක්. අර මේ වාහන එහෙම අදින්න තියෙන ටොන් ගණන් බර වාහන අදින්න තියෙන පටියක්. ඒක අපි හදන එක්කිනා හදන්නේ ඒකේ තට්ටු 3ක් විතර දාලා මේක ඇතුළට අපි අවනවා පට්ටල් දෙකක් යකඩ පට්ටල් දෙකක්. මොකද පටියට මේ ලොක් එක වැටුනොත් ඒක ගෙවෙනවා. ඒකෙන්ද පට්ටල් දෙකට අපි මුදු දෙකක් දාලා ඒකට තමයි මේ ලොක් එක මේකත් ශක්තිමත් ලොක් එකක් ටොන් 3ක ලොක් එකක් දාලා අපි මේකට තමයි මේ දන්වැල යොදන්නේ. ඉතින් කවදා හරි මේ පටිය ගෙවෙනවා නම් ගෙවෙන්නේ අර රෙදි පටි කෑල්ල තමයි. ඒතකොට ඒක තමයි ගෙවුනේ සාමගේ. ඊපස්සේ ඒක අපහු අපි නිර්මාණය කරන්න පුළුවන්. මේවට අලුතෙන් හදන්න ඕනේ නැහැ. මේවම පාවිච්චි කරලා පටිය හදන්න පුළුවන්. අතේ මහන්නේ මේක. ඉතින් ටිකක් බාහිර දුර කටයුත්තක් ඇත්තරම මොකද හොඳට ශක්තිමත්ව නිෂ්පාදනය කරන්න ඕනේ හින්දා. ගිය වසරේ පෙරහැරෙදිත් මේක අපේ අලියතුන් කීප දෙනෙක් පළඳාගෙන හිටියා. ඇත්තටම මේ වෙලාවේදී කට්ටිය ගොඩක් ඇහුවා මේක කොහොමද මේක හදලා තියෙන්නේ, මේක ශක්තිමත් බව ඇද්දුවොත් ඇහුවා. ඉතින් එතකොට අපි මේක අත්හදා බලමින් හිටියේ. දැන් මේ වෙනකොට මේක ඇත්තටම සාර්ථක බෙල්ට් එකක්. මේ වසරේදීත් අපි මේ බෙල්ට් එක අලි අපේ දළදා මාලිගාවේ අලියතුන්ට පෙරහැර කාලේදීත් අපි පාවිච්චි කරනවා. ඒක අපි හැමෝටම ඒ පෙරහැර කාලේදී දකින්න පුළුවන් මේක පාවිච්චි කරනවා මේ අලියතුන්. දැන් ගොඩාක් අලියැත්තු බලා ගන්න අනිත් කට්ටිය මාලිගාව නෙවෙයි. දැන් අත්තනගාලේ මේ පුරාණ විහාරේ එතන ඉන්න ඇත්තු අලි 4 දෙනාටම පටි ඕනේ කිව්වා. ඔය වගේ සින්දුට රිදිගම ඊළඟට ඇස්සල කියන මේ මීරිගම ඉන්න සතා තව රත්නපුරේ සමන්දේවාලේ ඔය වගේ අලියැත්තුන්ට මේ පටිය හදලා දෙන්න කියලා ඉල්ලීම් ගලාගෙන එනවා දැන්. මේ වියදම දැනට යන්නේ 25000ක් එක පටියකට. මේක අඩු වැඩි වෙන්න පුළුවන් ඉස්සරහට තියෙන බඩුවල මිල එහෙම වෙනකොට. ඉතින් එක එක දේවාලවල පන්සල්වල එක එක තැන්වල ඉන්න අලියතුන්ට ආදරේ කට්ටිය මේකට මූල්‍ය අනුග්‍රහකත්වයක් දක්වලා මේ පටි ලබා දෙන්න කියන ඉල්ලීම මම කරනවා.
දැන් මමත් කරේ ඒකනේ. මාලිගාවට මම මේ මූල්‍ය අනුග්‍රහකත්වය අරගෙන ඒ පැටිය හදලා දුන්නා. ඉතින් ඒ ඉල්ලීම කරනවා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මේක ටිකක් කල් යන වැඩක්. ඒ කියන්නේ හදන්න. ඉතින් අපි හිමීට මේක කරමු කියන යෝජනාව තමයි මම කැමති ඔබ සියල්ලටම මේ කියන්න. මේ වීඩියෝ එකට ඔයා කැමති නම් channel එක subscribe කරන්න, like කරන්න, අලුත් වීඩියෝ ගැන දැනගන්න bell button එක click කරන්න. Macam Filonian